හිටපු අමාත්‍ය දිවංගත අමරසිරි දොඩංගොඩ මහතාගේ ගුණ සැමරීම වෙනුවෙන් බද්දේගම කාර්මික පුහුණු මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ ඊයේ විවෘත කෙරුණේ දලස් අලහප්පිරුම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. කොහොම හරි තමන්ගේ ජීවිතේ තමන්ගේ දරුවගේ ජීවිතේ බේර ගන්න තැනට අපි අපේ ක්‍රියාකාරකම් ලඝු කරගත්තා. ක්‍රිකට් මැච් එකක ස්කෝර් එක අහන්න වගේ තමයි අපි මරණ ගැන තොරතුරු දැනගත්තේ පත්තරේ. මෙන්න මේ තත්වයයි අපේ හාමුදුරනේ කටුනායකදී වෙනස් වුණේ. මේ අවුරුද්දේ මේ මාසයේ අගදී එක මලගයක් එක ඝාතනයක් සිද්ධ වුණාම මුළු රටම කම්පාවටපත් වෙනවා. ඇයි ශ්‍රී ලංකාවේ දැන් නැවත මිනිස් ජීවිතයකට වටිනාකමක් හම්බෙලා හාමුදුරනේ. සමහරව හිතන් හිටියද අපේ මහමැති වෙන්න ගියා මිනිහා කොහේ නවතින්ද නැහැ පාර්ලිමේන්තු ගිහිල්ලා කියලා. 1,25,000ක් ගත්තාම කට්ටිය කිව්වා ඇමතිය කියලා. කට්ටිය කිව්වා නියෝජ්‍ය ඇමතිය කියලා. පත්‍රකාරයොත් දැම්මා. අනේ මොකුත් නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රී. මට වැඩි භාගයකට අඩුවෙන් ගත්ත කට්ටිය කැබිනට් ඇමති. කරන්න දෙයක් නැහැ ඉතින්. ජේෂ්ඨ ටික දෙන්න එපා. අපි ඉවසන් ඉන්නවා. ගල්ල මහනගර සභා මාළු වෙළඳ සංකීර්ණයේ අවන්හලේ සම්බන්ධීකරණ කාර්යාලයක් අද විවෘත කෙරුණේද මුතුහෙට්ටිගම මහතා අතින්. මේ අතර අද පැවති ගාලු දිස්ත්‍රික් සංවර්ධන අනුකමිටු රැස්වීමේදී අදහස් පළ කළ මන්ත්‍රීවරයා. අය ගාල්ල මාළු කඩේට රෙස්ටුරන්ට් එක ගත්තේ පොර කාලා කට්ටිය. ලක්ෂ 32කට. ටෙන්ඩර් එකකින් පොර කාලා ගත්තේ. කවුරුවත් දාන්නේ නැහැ. මම ඊයේ උදේ ගත්තා ඉබ්බ ගැඩුවා. ප්‍රෙපෙයාර් කරා. නගර සභාවෙන් හෙව්වෙත් නැහැ මම. අනේ දැන් රෙස්ටුරන්ට් දාලා තියෙනවා. මාවෙලවන්න බෑ මම මරගන් අවුකුඩ තමයි ඉන්නේ.